ट्रैक्टर गया मोटा कमाल අපි ගත්තා ඉස්සෝ මඩි වලට වහිනවා. ඔය මාළු ටික ගත්ත දැන් බස් එක යන ගමන් ගිහින් ගත්තා. අපේ तुम्हारा आइया කයන්කන් ඉන්නේ මේ පොඩ්ඩක් මේ දවස්වල වර්ෂාපතනේ වැඩි සැරට වැහැදින පාරවල මේ වලවල් බිලලා ඉන්නේ. අපි ආව බස් එක දැන් එනවා. අපි දැන් ඉන්න තැනට ආවා. කයන්කනේ වත්තට ඇතුළු වුණා. අන්න බස් එක එනවා පිටිපස්සේ කට්ටිය. බස් එකේ ඉන්නේ. ඒක එනවා පිටිපස්සේ. පියන් ඉස්සරහට. baru DKP. Malla bawa ya mas. ඉස්සරහට අපි දැන් මේ බරු ටික ට්‍රැක්ටරේට පටව ගන්න හදන්නේ බෑග් ටික. පටව ගන්න. ඔව් නැත්තම් ඉනිමන් හොයන්නේ. වතුර තියෙනවනේ. ඔව් අපේ මේ චමලා මේ නැගලා තියෙන ටැංකියේ බටේ ගහන්න. ඔන්න චමලා උඩ ඉන්නේ.
thank you වටින කට්ටිය දැන් සෙට් එක පිටත් වෙන්න හදන්නේ. ට්‍රැක්ටරේ පිටත් වෙන්න හදන්නේ. කිලෝමීටර් 4ක් විතර අපිට යන්න තියෙනවා මේ කැම්ප් ගාන සයිට් එකට. කට්ටිය දැන් ට්‍රැක්ටරේ නැගිටින්න යන්නේ. ඒක කට්ටිය. අපි අනික් කට්ටියන් ට්‍රැක්ටරෙන් ගියා අපි පයින් යනවා. ඉතින් ලස්සන බීච් එකක් නිසා ඕක පේනවා ඇති. බීච් එක ලස්සන. අපි ඒ නිසා පයින් යනවා විදියට. මේ දවස්වල පොඩක් අයන්කනී පැත්තට වහිනවා. මොකද දැන් පොළවේ තත්ත්වයක් තමයි තියෙන්නේ. පොළගත් පොඩක් වැඩි මේ දවස්වල. මේ තත්ත්වෙත් එක මේ දින ඉස්සරහ ඔයගොල්ලෝ බලන්න. කොහොමද ලස්සන. එනවා ලස්සන බීච් එකේ. කොහොමද? මාළම ලස්සන. අපේ කට්ටිය ඉන්න තැනට අපි ආවා. ඔන්න කට්ටිය දැන් මේ ට්‍රැක්ටරෙන් බඩු ටික බා ගන්න අපි දැන් කැම්පින් සයිට් එකට යන්න හදන්නේ. කට්ටිය බඩු ටික බා ගන්න ඕන බලන්න. අපේ රාජිත ලොක්ක තමයි බැහැලා වැඩේට මේ සප් එක දෙන්නේ. වතුරද? අනේ අර කිව්වා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ කැම්පින් සයිට් එකට. අපි දැන් කට්ටිය කතා වෙන්නේ මේ වැඩේ කරන්නේ. බල්ටි ගාලා දින්නේ. පොට්ටක් එනවා උඩ. අපි දැන් ප්ලෑන් කරන ගමන් දින්නේ වැඩි. අපි පොඩ්ඩක් තව ඉස්සරහට ආවා. ඉස්සරහ පට්ටම ලස්සනක් තියෙන්නේ. මේ පේන පස්සේ දින ගල් ටික. මේ මන ලස්සන විතරක් තියෙන්නේ. අනික කට්ටිය පිටිපස්සෙන් එනවා.
අපේ චමල් පුතා කිමි දෙන්න හදන්නේ. මේ ඔයගොල්ලෝ පේනවද මේ අපි ඉස්සරහට යන්න හදන්නේ කට්ටිය. පොළොර පාරත් එක මුකුත් කරන්න බෑ. අර ගාලා තියෙන පැත්තට පීනන් යන්නේ. අපි බලමු ඉදිරියට ගිහිල්ලා මොකක්ද වෙන්නේ කියලා. මාළු අල්ල ගන්න පුළුවන් ඒත් දන්නේ නැහැ. බලමු. පල්ලෙහාට ගහගෙන ගියේ. දැන් වෙලාව හවස 5යි. දැන් වතුර ටික මේ කලපුවට එන්නේ මුහුදෙන් වතුර ටික මේ. ඕකට පේනවද? අස්සට තුපාර කලපුවට ගලා එනවා. මොහොතකින් මාස ගහලා ඉවරයි කට්ටිය. බලන්න කොච්චර ලස්සන පරිසරයක් තියෙනද කියලා. මෙතන ගෙවුව ටෙන්ට් තුනක් ගහලා තියෙන්නේ. බලමු අවසර මොකක්ද වෙන්නේ කියලා. පස්සේ යුපුල්ලයි පේන්ටියක් හදන් බලමු. අනිත් කට්ටිය නම් තාම කූඩාරන් ඇතුලේ එන්නේදී. ඔන්න දැන් මේ උදෑසන අපි මේ කෑම හදනවා කට්ටිය. ඒකයි මෝඩලේ කවුද කියලා. මෙයා මට කිව්වේ සුරිස්තා. මා දැන් කිව්වේ. තුන් හතර පාරක් කිව්ව බැරි උදේ මොකද ආන්නේ කියලා. නූලක් නෑ නේ. ඒක නූල් නෑ බොන්නට කන්නේ කර. මේ මේගොල්ලන්ට බැයිද කන ගමන් නූල අරගන්න? මේවත් පුළුවන්. පස්සේ මෙන්න මේ ගෝනාවයි ඉත්තෑව වය අරගෙන ගිහින්. මේක දැම්බිලා. මහර බෝංචි මේ මේක රත්ලා තියෙන්නේ. ආ මේක ගන්න කොට. මේ දාන්න එහෙනම් මේ. නවද? වෙඩි පිටින් දාමුද? නෑ මදු මේ. ඔන්න දැන් මේ කෑම හදලා ඉවරයි. හොඳටම ගෑවේ.
ඒ පාන් පෙත්ත තමයි හොඳටම ගෑවුනේ. ඒ තක්කාලි දෙපැත්ත ඕනේ නෑ නේද? පැත්තක් තුනක් නැතිනේ බා. ආ ඔයා තක්කාලි දාන්න. ඒ තක්කාලි මේ හදලා ඉවරයි. තක්කාලි ඕනේ. එපා. මොන මේ මෙයාට. කන ගමන් තියෙන. අර ඒ නවෝද ඔන්න උදේ කෑම එක කොහොමද බලන්න. තියෙනවා බිත්තර තියෙනවා සෝසේජ් තියෙනවා චීස් තියෙනවා අල තියෙනවා සෝස් තියෙනවා පාන් පෙති උදේ කෑම එක. ඔන්න අපි පොඩක් පොදයක් යනවා දැන් අපි ගමනාන්තයෙන් යන්න හදන්නේ. කට්ටිය උඩාරන් අකුලනවා. පොඩක් පොඩි පොදයක් එනවා. බලමු. අපි යන ගමන් ඉන්නේ ට්‍රැක්ටර් එක ආවට දැන්. ඊට අපි යනවා.